කොහොමද මේ අපේ ප්‍රෙග්නන්සි එකේ 15 වෙනි සතිය මේක සෙනසුරාදා දවසක් හස්බන්ඩ්යි මමයි දෙන්නම ගෙදර ඉන්න දවසක්. ඉතින් උදේම ඇහැරිලා ලස්සන මල් වට්ටියක් හදලා බුදු පහන පත්තු කරන්නයි යන්නේ. මේ දවස්වල හොඳට වහිනවා. ඉතින් පිච්ච මල් රෝස මල් එහෙම හරිම ලස්සනට පිපිලා තියෙනවා. අද බ්‍රෙක්ෆාස්ට් එකට අපි දෙන්න පාන් පීසා හදාගන්න හිතුවා. මේක හරිම රහ කෑමක්. අපි දෙන්නම ආස විදිහේ කෑමක්. පීසා කනවා නම් ලංකාවේ පීසා හට් එකෙන්ම කන්න ඕනේ. එහෙම නැතුව මන් දන්නේ මම නම් අනිත් තැන් වලින් කන ඒවා සෙට් වෙන්නේ නැහැ. පීසා හට් එකෙනුත් දැන් අර ඉස්සර වගේ එහෙම රහ නැහැ. චීස් අර එහෙම වැඩිපුර දාන්න. ඉතින් මට හිතෙනවා ඒ වගේම ලොකු ගාණක් වෙනවා ඉතින් පීසා එකක්. ඔෆර්ස් තියෙන දවසට මන් දන්නේ නැහැ ඒගොල්ලෝ ක්වොලිටි එක බාල කරලා දෙනවද කියලා. මෙලෝ රහක් නැහැ. ඉතින් මෙහෙම මේ මට අවන් එකක් නැති හින්දා පීසා හදාගන්න බෑ. පාන් එකට මේ ෆිලිංස් දාලා චීස් දාලා එහෙම ගත්තම පීසා හට් එකේ පීසා වලට වඩා ඇත්තටම අපි දෙන්නන් නම් මේක රහයි. ඉතින් ඉඳලා හිටලා අපි මෙහෙමත් කාලා බලනවා. පීසා පාන් පීසා ටිකත් හදාගෙන ප්ලේන් ටි දෙකකුත් හදාගෙන අපි දෙන්න ගාඩන් එකට ඇවිල්ලා කුරුල්ලෝ කන දිහා බලාගෙන ඉන්න ගමන් තමා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් මං හරිම හැම වෙලේම ග්‍රේට්ෆුල් වෙනවා මේ වගේ කෑම වේලක් කෑහම. අපි කොච්චර වාසනාවන්තයිද අපිට කොච්චර දේවල් ලැබිලා තියෙනවද ජීවිතේ කියලා. කාලේ වෙලා ගියා සාම්පල් එකක් දෙන්න. ඉතින් ඒකත් කරගෙන තව ටවුන් එකේ පොඩි වැඩ ටිකක් තිබුණා. ඒ ටිකත් කරගෙන ගෙදර ආවා. එනකොට ටිකක් දවල් වෙලා අර පාන් පීසා කාපු හින්දා අපිට පොඩ්ඩක්වත් බඩගිනි නැහැ. දවල්ට බිරියානි එකක් හදන්න මම චිකන් එහෙම මැරිනේට් වෙන්න දාලා ගියේ. ඉතින් මේ ගාඩන් එකට ඇවිල්ලා බිරියානි එකට ඕන කරන අමු මිරිසුයි මිංචි කඩා ගන්න ගමන් මෙහෙම දාලා හැදුවම මාර රසයි. රසට වඩා ඒකේ සැටිස්ෆැක්ෂන් එක මාර විදිහට දැනෙනවා. ඉතින් මේ අමු මිරිසුයි මිංචි චුට්ටකුයි විතරයි ඉතින් කඩා ගත්තේ. ඒ වුණාට ඒක හරි ලොකු දෙයක් වගේ දැනෙනවා. මට නම් එහෙමයි. ඉතින් මේ විදිහට හැමදාම වගේ බිරියානි එකට ඕනේ අනිත් දේවලුත් ඔක්කොම ලෑස්ති කරලා එකපාර ඉක්මනට බිරියානි එක හදාගත්තා. මං හදන විදිහ නම් බිරියානි එක හදනකොට මට ලොකුම වෙලාවක් යන්නේ චිකන් ටික තැම්බෙන්නයි අනිත් එක ලූණු බෙදෙන්නයි. මම ওই දෙකම එකට පැරලල් කරගන්නවා. ඉතින් ඒ අතරේ කිචන් එකේ අනිත් පැත්ත ටික පොඩ්ඩක් ක්ලීන් කරගන්නවා. ඉතින් මේ දෙක මේවා හරියනකම් වෙලාව තියෙනවා නේ හින්දා ඉතින් රයිස් කුකර් එක බ්ලෙන්ඩර් එක හීටර් ජාක් එක ඒ වගේ වයර් ටික එහෙම සුද්ධ කරලා පිහ දාලා ඒව කරගන්නවා. උයලා ඉවරලා මේ ටික ඔක්කොම කරන්න කියලා හිතාගෙන හිටියොත් සමහර වෙලාවට කම්මැලි හිතෙනවා. සමහර වෙලාවට දැන් උයලා එක දිගට හිටගෙන අර හිමේ හිටියම ඉතින් ටිකක් අමාරුත් හිතෙනවා. මෙහෙම පැරලල් දේවල් කරගත්තම ඉතින් ඔටෝමැටිකලි වෙනවා. මේ දවසේ බිරියානි එක හරිම රහට තිබ්බා. මට මතකයි මේ ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ පළවෙනි පාර්ට් දෙකේද මම බිරියානි කෑවේ. පැන්චිලා දෙන්නත් ආවා. ඉතින් සෙන්සුරාදාට එයාලා අපේ ගෙදර එනවා කොහොමත්. හිටියොත් ඉතින් අපි ගෙදර හිටියොත් මේ ජම්බු ලොවි ඒවා පැන්චිලා හොයාගෙන ආපු ඒවා. ඇඹරැල්ල ගෙඩි දෙකයි අඹ ගෙඩියයි දුන්නේ අපේ අම්මා. ඉතින් ඔය ඔක්කොම දාලා හැදුව හොඳ අච්චාරුවක් හදාගෙන කෑවා. ප්‍රෙග්නන්ට් කාලේ මං කාපු රහම අච්චාරුව මේක. මං අච්චාරු කන්න හරි ආසයි වුණාට මේව ඇඟට වැඩිය හොඳ නෑනේ උෂ්ණ හින්දා. ඉතින් දැන් වැඩි එහෙම ආසාවකුත් නැහැ. කොහොම හරි ඉතින් දවල් වරු ඔහොම ගෙවිලා ගියා. මේ චුට්ටක් හවස් වෙලා හස්බන්ඩ් මොප් කරන්නයි හදන්නේ. මට ඉතින් ලෙසලා වැටෙයි අරකයි මේකයි කියලා කියනවා වාඩි වෙලා ඉන්නේ කියලා. ඉතින් දැන් මේ යන්නේ ප්‍රෙග්නන්සි එකේ 15 වෙනි සතිය. මේ කාලේ වෙනකොට මං හරීම චිල් එකේ හිටියේ. අර මුලම කාලෙදී වගේ ටිකක් එපා කරපු ස්ට්‍රෙස් වුණ ගතිය ටිකක් අඩුයි. මුලම කාලේ දැන් වමන යන එක එහෙම පටන් ගත්තට පස්සේ ඒක තේරෙන්නේ නැහැ නේ. ඉතින් දැන් මං හිතන්නේ මගේ ඇඟ ඒකට හුරු වෙලා තියෙන්නේ. තාම වමන යනවා. ඒත් ඉතින් දැන් ඒකත් අනේ මන්ද ඒකත් ඇඟටම පුරුදු වෙලා. ඉතින් මේ දැන් සෙකන්ඩ් ට්‍රයිමස්ටර් එකේදී හරිම ෂෝක් කාලයක්. තාම බබා කික් කරනවා හැම දැනෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් හරිම රිලැක්ස් එකේ මං කාලය ගත කරා.
හැමදාම කියනවා වගේ ඒකට ලොකුම හේතුව හස්බන්ඩ් හැම දෙයක්ම මැනේජ් කරන්න මට හෙල්ප් කරපු හින්දා තමා මම මෙහෙම චිල් එකේ රිලැක්ස් එකේ ඉන්නේ. ඉතින් මේ දවසෙත් හවස් වරු ඔහොම මෙහෙට වෙලා ගත වෙලා ගියා. ඊට පස්සේ හවස ඩොක්ටර් ළඟට යන්න තිබුණා. ඉතින් ඒකට වේලාසනින්ම යන්න ඕනේ හින්දා බුදු පහන පත්තු කරලා තියලා වැඳලා දුම් අල්ලලා ඩොක්ටර් ගාවට ගියා. අද නම් ටිකක් වේලාසනින් ආවා. 8:00 වගේ වෙනකොට අපි ගෙදර ආවා. ඩොක්ටර් ගාවට යන හැම දවසක්ම ඉතින් හරිම සතුටු දවස්. මොකද ස්කෑන් එකෙන් බබාව හැමදාම ඩොක්ටර් පෙන්නන හින්දා. ඉතින් හරිම ආසාවෙන් සතුටෙන් ගෙදර ආවා. එනකොට හස්බන්ඩ්ගේ නැන්ද ළඟ ගෙදරින් එවලා තිබුණා තෝසේ. මේක මාරම රසයි. ඒගොල්ලෝ උඳු ගෙදර ගෙනල්ලා අඹරලා එහෙම තමා හදන්නේ. නැන්දගේ සාම්බාරු එකයි ඊට වඩා ඔක්කොටම වඩා රහ අර කරපිංච සම්බෝලේ. ඉතින් ඒකේ වෙලා තිබුණා. රස්නේ පිටින්ම කන්න වෙන්නේ කවදාවත් මේක එවනකොට හැමදාම ඩොක්ටර් ගාවට ගිහින් අපි නිවිලා වුණත් හරිම රසට ඉතින් මම මේක කෑවා. මට ප්‍රෙග්නන්ට් කාලේ එහෙම අර කණ්ඩ ආසයි කියලා හිතිච්ච එකම කෑම තමයි තෝසේ. තෝසේ කන්න මං කවදාවත් ආසයි ඒත් අර නිකන් දොළොදුක් කියලා එහෙම එකක් කනේ මන්ද මට නම් හිතුන්නේ මේව කණ්ඩ මාසයි කන්න ඕනේ කියලා. ඉතින් ඒ දවස් ඒ විදිහට ගෙවිලා ගියා. මේ සතියෙම තව දවසක් මට හරියට මතක නැහැ දවස. ඉතින් ඒ දවසෙත් උදේම හැරිලා බ්‍රවුනිට බිස්කට් එක දීලා කුරුල්ලොන්ට කෑම දීලා මල් වට්ටිය හදන්න යන්නේ. මේ අපේ අම්මලාගේ ගෙදර රෝස මල් එහෙම මං ඔය ලස්සනට හදන මල් ඔක්කොම අම්මාගේ ඒවා. අපේ ගෙදර ඉතින් මල් එක ගහක්වත් නැහැ. එළවලු ගස් විතරයිනේ තියෙන්නේ. අපේ අම්මා මේ පාට ලස්සන මල් වවන්නේ ලස්සනට නෙමෙයි. අම්මත් මලක් පිපිච්ච ගමන් කල්පනා කරන්නේ ඒක පූජා කරන්න කවද්ද කියලා. ඉතින් අපි දෙන්නත් එක්ක සහයෝගයෙන් මල් පිපුනම බෙදාගෙන පූජා කරනවා. ඉතින් අපේ හස්බන්ඩ් එළවලු ගස් වලට පෝර අරහිමේ දානකොට අනිවාර්යෙන් අම්මලාගේ ගෙදරට ගිහින් අම්මාගේ ගස් වලටත් පෝර දානවා. ඒ අතු කපනවා. ඒ දේවල් කරලා කප්පාදු කරනවා. ඉතින් මේ දවසෙත් උදේම ලස්සන මල් වටියක් හදලා ඉවරලා බුදුපහන පත්තු කරලා වැඳලා දවස පටන් අරගෙන අද මම යනවා ඔෆිස් එකේ ට්‍රිප් එකක්. ඔෆිස් එකේ ට්‍රිප් එකක් කිව්වට මේ මම රැයට ඉන්නේ නැහැ. නතර වෙන්නේ නැහැ. හස්බන්ඩ් ඇවිත් එක්කන් යනවා කිව්වා මාව. ඉතින් ට්‍රිප් එක නොයා ඉන්න හේතුවකුත් නැහැ. තාම ඉතින් සති 15යිනේ. හින්දා හස්බන්ඩ් කිව්වා යන්නයි කියලා. කොමාරි උදේම අවකාඩෝ ජූස් එකක් බිව්වා. ඊට පස්සේ මම ට්‍රිප් එක යන හින්දා හස්බන්ඩ්ට ලන්ච් එක ලෑස්ති කරලා තිබ්බා. එතකොට මම බාරගත්තා කඩල තෙම්පරාදු එකක් අරගෙන යන්න අපේ කට්ටියට ඔෆිස් එකේ අයට. ඒකත් හදාගෙන ඉවරලා ඉතින් අපි අපේ වාහනවල තමා ගියේ ඩවුන් සවුත් ගියේ. වොලිබෝලෙත් මගේ අරගෙන ගියා මේ පාර. ඉතින් මං කිසිම සෙල්ලමක් කරේ නැහැ. අපි ගොඩක් වෙලාවට රිමෝට්ලිත් වර්ක් කරනවා. එක ලොකේෂන් වලත් වර්ක් කරනවා. ඉතින් අපි ටීම් එකක් විදිහට ඔක්කොමල් එකතු වෙන්නේ මේ වගේ ඉවෙන්ට් එකකදී විතරයි. අද 40ක් විතර වගේ අපේ ටීම් එකේ හිටියා. ඔෆිස් එකේ එන අය සමහර අය දන්නවා මම මේ වෙනකොට ප්‍රෙග්නන්ට් කියලා. ගොඩක් අය දැනගත්තේ මේ දවසේ. ඉතින් කට්ටිය නම් සුපුරුදු විදිහට ක්‍රිකට් ගැහුවා, වොලිබෝල් ගැහුවා, ඩ්‍රින්ක්ස් ගත්තා, ඩාන්ස් කරා, සින්දු කිව්වා, ඒ දේවල් කරා. මමත් ඉතින් මේ සෙල්ලම් කරන්න ඒවා මෙහෙවට වැඩිය ගියේ නැහැ මේ පාරමුකුත් කරගන්න බැරි හින්දා. හැබැයි ඉතින් කට්ටියත් එක්ක ෂෝ කාලයක් ගත කරා. අනේ මන් දන්නේ නැහැ දැන් සති 15 වුණා තාම මගේ එහෙම ලොකු බඩක් ඇවිත් නැහැ. බොරුවට ඉතින් මම මේ බඩ මෙහෙම තියනවා වගේ එක කරා ෆොටෝස් වලට. ඒනට ඇත්තටම එහෙම ලොකු බඩක් ආවේ නැහැ. මුහුදට මං කවදත් අවසයි. මට ඉතින් මුහුදට වෙලා ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. මේ ට්‍රිප් එකත් මගේ මතකේ ගොඩාක් තියෙන එකක්. ෂෝක් එතන හරිම ෂෝක් හරිම නිදහස්. ඉතින් අපි ෆොටෝස් ගත්තා, ටික්ටොක් කරා, එක වීඩියෝස් හැදුවා, රස කෑම කෑවා, ගොසිප්ස් කතා කරා. ඉතින් සමහරව නම් ඇවිල්ලා එතනත් වැඩ කරා. කොහොම හරි ඉතින් ලස්සන දවසක් ඔය විදියට ගත වුණා. ඉතින් දවල් වරුවේ ඔය වගේ එක ඇක්ටිවිටීස් එක ගෙවිලා ගියා. රාට බාබකියු පාටි එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ කට්ටිය එක එක්කෙනා වොෂ් දාලා කරලා ලෑස්ති වෙලා පාටි එකට ආවා. මම ඒක පටන් ගන්නකන් චුට්ටක් වෙලා හිටියට පස්සේ හස්බන්ඩ්ුයි මල්ලි ඇවිල්ලා මාව එක්කගෙන ගෙදර ආවා. ඉතින් එතනදිත් මම ගොඩක් තෑන්ක් කරන්න ඕනේ හස්බන්ඩ්ට. මම මාරම විදිහට ග්‍රේට්ෆුල් වෙනවා. ඉතින්
ට්‍රිප් එක මට යන්න එපා කිව්වේ නැහැ. ගිහිල්ලා පුළුවන් විදිහට එන්ජොයි කරලා එක් කරගෙන යන්නත් ඉතින් එයා ආවා. එහෙම සපෝටිව් තේරුම් ගත්ත හස්බන්ඩ් කෙනෙක් හම්බ වෙනවා කියන්නේ ඇත්තටම මේක හරිම බ්ලෙසිං එකක් ලයිෆ් එකේ. ඉතින් ඔය විදිහට තමයි 15 වෙනි සතිය වෙනකොට අප්ඩේට් එක. වෙනදා වගේම බ්ලොග් එක දිගටම බලුවට ස්තුතියි. ආයේ 16 වෙනි සතිය මොකද උනේ කියලා ඊළඟ බ්ලොග් එකෙන් බලමු. ඉක්මනටම ආයේ බ්ලොග් එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. හැමදාම කියනවා වගේ එතකන් හැමෝම සතුටෙන් ආදරෙන් පරිස්සමට hina වෙලා ඉන්න ඕනේ.